මම 180 ලෝකෙට දීලා කිව්වේ ලෝකේ අර්බුද වගේක් මතුවෙනවයි ඊට පස්සේ මම දිනිනවයි කියලා. ඒ අර්බුද ගැන තමයි කී ආවේ 180ට ටිකක් කියනවා. ඕනම වොයිස් එක 180 කියලා කියනවා. නමුත් කිව්වේ ඉස්සරහට තියෙන අර්බුද වෙන. දන්නවද? 2017 ඉඳලා කියන වෙන අර්බුද. මෙන්න මේ 2025 පොසොන් පොය පැන්න තැන ඉඳලා යුද්ධයක් ඇති වෙනවාය මෙන්න මෙතන කියලා. අන්න ඒව කිව්වේ. එහෙම දැක්මක් කොහොමද මාහට ලැබුණේ? දිවස කොහොමද ලැබුණේ? සමහරක් කාලකන්ණි කිව්වෝ වෙනවා මට භූතයෝ පේනවා ප්‍රේතයෝ පේනවා 180 දිහා බලුවන් පස්සේ ලෝකෙට වෙන දේ පේන්නේ නැති වෙනවා. අන්න ඒක කිව්වේ මම්බෙට. දැන් ඒව ඉෂ්ට සිද්ධ වෙමින් පවතිනවා. කන් ඇහෙන්නේ නැතිදි 70ක් එක්ක ඔය වෙලාවෙත් මං කරේ අනාගතය ගැන ප්‍රකාශ කරපු එක වෙනවා. අනාගතේ නේ දැන් නෙවෙයි ඉතිහාසය නෙවෙයි මොකක්වත් ඇහෙන්නේ නැති 70ක් එක්ක මං කියලා තියෙන සම්පූර්ණයෙන්ම පටන් ගත්ත තැන ඉඳලා අද වෙන ටික වෙයි. අන්න ඉරානේ ප්‍රශ්නේ උත්සන්න වෙලා තියෙන. ඉරානේ. ඒ යුද්ධය අටගත්තොත් ගෙලසිර වෙනවා හා සමානව ලංකාව හිර වෙනමයි කියලා තියෙනවා. අද කියන එකක් නොවන බල අද කියන එකක් නොවෙනව. හිකනල් නලයට අනාගත වදන් අනාගත වැකි කියන කෙනෙක් සර්වඥ වෙනව මිසක්කා මේ ඊගාව මොහොතේදී වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව හොස්පිටල් ගාන යන හිරගෙවල් ගාන යන උන් කොහොමද සර්වඥ වෙන්නේ?